ලබන මාසයේ එහෙම නැත්නම් 2026 ජූලි මාස 27 වන දින යෙදෙන සුබ මොහොතින් අපි බලාපොරොත්තු වෙනවා මේ දිස්වන චෛත්‍ය රාජනන් වහන්සේගේ නව කොත් වහන්සේ පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවයේ 27 වන දින එදිනට පෙර දින රාත්‍රියේ අපි බලාපොරොත්තු වෙනවා ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සමූහයකින් සමන්විත පිරිස් සජ්ජායනාවක් පැවැත්වීම සඳහා ඒ වගේම ඊට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා මේ දිවෙන් පවතින ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නෙලීමේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සහසම්බන්ධ වන සදහවත් සියලු දෙනාටම අපි බොහොම භක්ති ආදරයෙන් සිහිපත් කරනවා මේ වැඩ කටයුතු සඳහා අපගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා පින් සිතින්. තව නොබෝ දිනකින් වැඩ කටයුතු ආරම්භ වීමට නියමිත ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදම එහෙම නැත්නම් මේ ස්ලැබ් එක මේ මත තමයි ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ යාපව පුරවරයේම දිස්වන ස්ථානයක් පුදුම සතුටක් දැනෙන්නේ. මේන් උඩට අඩි 20ක පමණ උසට තමයි ප්‍රතිමා වහන්සේ නෙලෙන්නේ. බොහොම අපූර්වයි ලස්සන දර්ශනයක් වේවි. ඉදිරියෙන් පෙනෙන්නේ මේ ආරණ්‍යයට අස්කිරිපව්ව වඩුගම සේනාසනයේට ඉදිවන ඇතුල් වන මාර්ගය. ඉතින් මාර්ගයට ලම්බකව තමයි ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. බොහොම අපූර්ව දර්ශනයක් හදවතට දැනෙන චිත්‍රයක් වෙනවා. ඉතින් තව නොබෝ දිනකින් මේ වැඩ කටයුතු ආරම්භ වීමට සියලු කටයුතු මේ වෙන විට සූදානම් වෙනවා. ඒ කාර්මික මහතුන් මේ අවස්ථාවේදී ඒ සඳහා ලහිලහි ඒ වැඩ කටයුතු කම්පි බැදීමේ කටයුතු මේ වෙන විට ආරම්භ වෙනවා. ඒ වගේම ආරණ්‍ය සියලු දර්ශනයන් ඒ වගේම විහාර මන්දිරය චෛත්‍ය රාජනන් වහන්සේ බෝධිය ඇතුළු සියලුම සිද්ධාස්ථානයන් තුන්තරා බෝධියම මේ අවස්ථාවේදී අපට දිස්වෙනවා. ඉතින් පුදුම සතුටක් ඇත්තටම හදවතට දැනෙන නිමේෂයක් කිව්වොත් නිවැරදි. මේ අවස්ථාවේ තව පොඩි කාලයයි තියෙන අපට ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ වන ඔබ අප හැම සියලු දෙනාටම මේ අවස්ථාවෙන් දැක බලා ගන්න පුළුවන් සතුටුදායක නිමේෂයක් වේවි. තව දවස් කීපයකින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.